මේ පුතාලා දුවලට ඉගෙන ගන්න කටයුතු සාර්ථක වෙන්න කියලා විභාගවලින් ජය ගන්න කියලා පුතාලට ආශිර්වාද කරනවා වාගේ අපි ඉදිරිපස බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා වාගේ. ඒ නිසා අපි හොඳට නිශ්ශබ්දව අනිත් අයට බාධාවක් ඇති නොවෙන්න ලස්සනට දැන් හරියට ලස්සන විලක නෙළුම් පිපුණා වාගේ නෙළුම් පොහොට්ටු ගොඩක් පිපිලා උඩට තියනවා වගේ අත් දෙක අරගෙන නළල මත තබාගෙන පොහොට්ටුවක් වගේ හදාගෙන වන්දනා කරන්න දුහොත් මුදුන් තබා වඳිනවා කියන්නේ ඒකයි. සුළු වෙලාවයි අපි වන්දනා කරන්නේ. ඔය සම්පූර්ණ වෙලාව හොඳට දුහොත් මුදුන් තබා ගන්න. ආයි පහතට ගන්න ඉවර වෙලා හොඳේ. නමෝ තස්ස භගවතු අරහතෝ. දැන් ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියා ඉස්සලා වගේ ඇඟ හොඳට කෙලින් තියාගන්න බලන්න. පුංචි ළමයි හොඳට පුළුවන් නේ. හිමින් කියන්න ශබ්ද නගලා හිමින් කියන්න. මම නිදුක් වෙමි. නිරෝගී වෙමි. සුවපත් වෙමි. මාගේ සිත තුළ ඇති සිය වර්තමාන සමාජයේ දුවා දරුවන්ගේ ගුණ යහපත්කම් සදාචාරය බොහෝ වෙලාවට පිරිහිලා තියෙනවා කියලා අපිට දකින්න ලැබෙනවා. ඒ දරුවන්ගේ අනාගතය යහපත් කිරීමටත් හොඳ ගුණ යහපත් දරුවන් පිරිසක් සමාජයට බිහි කිරීමේ අරමුණින් යුක්තව අපේ ධර්මාලෝක විද්‍යාලයේ විදුහල් පුතිනිය සමන්තානාල්ලි මැතිණියගේ අදහසකට අනුව ඒ දරුවන් අද දිනේදී රිල්හේන සමාජීව මිතුරු ආයතනයට එක්කගෙන ආවා. එහිදී ජාත්‍යන්තර වශයෙන් විශාල සේවයක් සිදු කරන අපේ කුප්පියාවත්තේ බෝධානන්ද ගෞරවනීය නායක හඳුනන වහන්සේගේ ඇසුරේ ඉඳිමින් ඒ දරුවන්ට ගුණ යහපත් ක්‍රියාවන් යහපත් චර්යාවන් වැඩිහිටියන්ට සැලකීම, දෙමාපියන්ට සැලකීම සහ තමන්ගේ සහෝදර සහෝදරියන් සමග හොඳින් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් යුක්තව ඒ අධ්‍යාපන කටයුතු වල යෙදීමටත් එකිනෙකාට උපකාර කර ගැනීමටත් කොහොමද කරන්නේ කියන කාරණයන් පිළිබඳව දවසක වැඩසටහනක් පවත්වන්නට යෙදෙනවා. මේ වගේ විශාල සේවාවක් සිදු කරන අපේ ගෞරවනීය නායකයන් වහන්සේට බොහොම ස්තුතිවන්ත වෙනවා. තව බොහෝ කාලයක් මෙවැනි ජාතික ආගමික ශාසනික සේවාවන් සිදු කිරීමට අපේ මේ අනාගතේ බාර ගන්නට ඉන්න දුවා දරුවන්ට ගුණ යහපත්කම් කියා දෙමින් යහපත් පුරුදු චාරිත්‍රාක් ගැනීම පිළිබඳව ඉතින් අද දවසේ මම හිතන්නේ ඇත්තටම අපේ පාසලේ 6 ශ්‍රේණියේ දරුවන්ට විශේෂ දවසක් වෙයි. මොකද 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ 6 ශ්‍රේණියට ඇතුල් වෙලා වෙනදා අපි පාසලේ මේ දරුවෝ දිශාභිමුඛ කිරීමේ වැඩසටහන් සංවිධානය කරනවා. නමුත් අපිට හිතුණා මේ අවුරුද්දේ වෙනස් මුහුණුවරකින් මේ කටයුත්ත කරන්න ඕනේ කියලා. මොකද ඇත්තටම වර්තමාන සමාජයේ දිහා බලපුවම අපි දන්නවා විශේෂයෙන්ම දෙමව්පියෝ ඒ වගේම ගුරුවරු මේ හැම කෙනාම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ගොඩාක් වෙහෙසෙනවා. නමුත් අපිට දැනෙනවා පොඩි අඩුපාඩුවක්. අපිට තේරෙනවා මේ දරුවන්ට ඇත්තටම අධ්‍යාපනයේ පැත්තෙන් මේ වෙනකොට මම හිතන්නේ කිසිම අඩුපාඩුවක් නැහැ. නමුත් දරුවන්ගේ ආකල්ප ඒ වගේම සාරධර්ම හැදියාව මේ පැත්ත සම්බන්ධයෙන් අපට පොඩි අඩුපාඩුවක් දැනෙනවා. ඉතින් අපිට හිතුණා දරුවන්ගේ මේ සාරධර්ම ඒ වගේ ආචාර ධර්ම
මේ දේවල් සංවර්ධනය කරන්න යම්කිසි වැඩපිළිවෙලක් යොදන්න ඕන කියලා. ඉතින් ඒ අනුව අපි තීරණය කළා පැල්මඩුල්ල මිතුරු ආයතනය විසින් අපේ බෝධානන්ද ගරු ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මේ දරුවන්ට ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් අපි සංවිධානය කරන්න ඕනි කියලා. ඉතින් ඒ අනුව අද දවසේ අපි විද්‍යාලයේ 6 ශ්‍රේණියේ දරුවන් මිතුරු ආයතනයට රැගෙන ඇවිල්ලා ඒ වැඩ කටයුත්ත සාර්ථකව ආරම්භ කළා. ඉතින් මම හිතනවා අපි බලාපොරොත්තු වෙන ඒ වැඩ කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක කරගන්න මනා පිටුවහලක් වෙයි මේ වැඩසටහන්. ඉතින් අපේ ගරු ස්වාමීන් වහන්සේට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ සඳහා අපට අවස්ථාව ලබා දීම පිළිබඳව.
හොඳ පුරුදු වෙන්න ඕනේ. තාලා පොඩිය කියලා. අන්දායමක වැඩ කරන්නේ කොහොමද කියලා. කොහොම හොඳයි. හොඳ පුඩිය කරන්නේ. හොඳයි තායි. ඔව් පුතා. හොඳ වචන කතා කරන්න ඕනේ. ගානේ අරත් පුඩිය. තාත්තගේ ආදරේ උගලන් කොටම හිමාල කන්දරත් වඩා උසයි නේද? අපි හිමාල කන්ද දැකලා නැහැ. හිමාල කන්ද කියන්නේ හිතන්න බැරි තරම් උස විශාල කන්දක්. ඒ කන්ද තරමටම තාත්තා උගලන්ට ආදරේ. ඊළඟට කසායේ තිත්තද බැවහද? උගලන්ට වැරදි කරනකොට පොඩ්ඩක් දගලනකොට අකීකරු වෙනකොට පාඩම් කරන්න නැති වෙනකොට තාත්තා ටිකක් සැරයි. හරියට මොකක් වගේද? තාත්තා කසාය. හැබැයි කසායේ ගුලද අගුලද? ගුණයි. ලෙඩ සනීප වෙනවද නැද්ද? ඔව් කසායේ බිව්වම ලෙඩ සනීප වෙනවා. තාත්තා බයිරකට ටිකක් අපිට නිකන් දුක හිතෙනවා. හැබැයි ඒ අපිට ආදරේටයි තාත්තා දුස් කියන්නේ අවවාද කරන්නේ. තාත්තා හැමතිස්සෙම කොහෙද යන්නේ? මොකද කරන්නේ? දැන් පාඩම් කරනවද? කවුද යාළුවෝ? ඇහැ ගහගෙන ඉන්නේ. හොඳට ඔයගොල්ලන් ගැන හොයමින් ඉන්නේ තාත්තා යමයි දෙන්නම ඉතින්. සමාජිකයට කියලා දෙනවා. හොඳ ළමයි ඉන්නවා, නරක ළමයි ඉන්නවා. ඔයගොල්ලන්ට වැරදි වැඩ කරන්න කියලා ළමයි ඉන්නවා. ස්කූල් කට් කරන්න කියලා ළමයි ඉන්නවා. ඒතකොට පන්තියේදී දගලන ළමයි ඉන්නවා. ඉස්කෝලේ ටීචර්ලට වැඩ කරන්න පන්තියේ ඊට ලොදර ළමයි ඉන්නවා. එහෙම අයගෙන් ඈත් වෙන්න කියලා දෙනවා. පාරේ යන්නේ මේ පැත්තට, පාරේ යනකොට කාටවත් ඉලියර කරන්න එපා. අසරද කෙනෙක් දැක්කම එයාට උදව් කරන්න, එයාව පන්තියේ අනිකුත් ළමයි එක්ක රන් වෙන්න එපා. සමාජය ගැන කියලා දෙන්නේ අපේ තාත්තා. හොඳ ළමෙක් වෙන්න කියලා තාත්තා හැමදාම කියනවා. අපි නරක ළමයි වුණොත්, අපි නරක වැඩ කරොත් අපිට පොලිසිය යන්න වෙනවා, උසාවිය යන්න වෙනවා, හිරගෙවල් වල ඉන්න වෙනවා. තාත්තා ඒකට කැමති නැහැ. අම්මා ඒකට කැමති නැහැ. ඒ නිසා හොඳ ළමෙක් වෙන්න කියලා තාත්තා ඔයගලන්ට අවවාද දෙනවා. හරි. එතකොට අම්මත් එහෙමයි, තාත්තත් එහෙමයි. පුතාලට දුවලට ගොඩාක් මොකද්ද? ගොඩාක් ඔයගොල්ලෝ අම්මටයි තාත්තටයි ආදරෙයිද? චූටි කාලෙන් අපි අතින් පෙන්නනවා. මට පෙන්නන්න ඔබ බලන්න අතින්. අම්මට තාත්තට කොච්චර ආදරෙයිද කියලා. කොහොමද?
හොඳ ළමයි. ආදරේ නම් මොකද කරන්න ඕනේ? හරි ආදරේ නම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? අම්මයි තාත්තයි කියලා දේ අහන්න ඕනේ. කීකරු වෙන්න ඕනේ. අම්මා තාත්තට වඳින ඇත්තු සටමල. ගාතාව කියලා වඳින ඇත්තු සටමල. ගාතාව දන්නවද? මං අහන්නේ දන්නවද? තාත්තට වඳින ගාතාවක් දන්නවද? උදේ හවස වඳිනවද? ඒගොල්ලන් එතකොට මගේ පුතාට දුවට තුනුරුම් පීතයි කියලා කියනවාද? ඒක තමයි ඔයගොල්ලන්ගේ ආශිර්වාදය. ඉස්කෝලෙත් එහෙමයි. මේ ඉන්නෙත් ඔයගොල්ලන්ගේ අම්මලා තරම් වටින තාත්තලා තරම් වටින ගුරු මව්පියවරු ඉන්නේ. ඒගොල්ලන්ටත් කීකරු වෙන්න ඕනේ. ඒගොල්ලන්ටත් ආදරේ වෙන්න ඕනේ. ඒගොල්ලන්ට අකීකරු වෙන්න එපා. හොඳ ළමයි වෙන්න. අද ඇත්ත වශයෙන්ම අපි ගොඩාක් සතුටු වුණා. මොකද වෙනදා අපි ඉස්කෝලේ ගිහිල්ලා පීරියඩ් වලට ඉගෙන ගන්නවා. ඒත් අද අපි ඉගෙන ගත්තේ ගොඩාක් වෙනස් දේවල්. ඒවා අපේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම අපි පොරොන්දු වෙනවා ආයේ කවදාවත් අපි වැරදි කරන්නේ නැහැ කියලා. ඉතින් මන් දන්න පුංචි කවියක් කියන්නම්. පිපුණු මල සිඹිමින් පරමලින් දුරින් දුරලත් ළමයෙකුගේ අගයත් හොඳත් නරකත් විය කවදත්. ඒ වගේම අපට මෙයට සහභාගී වීමට අපට සහාය ලබා දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධ පුත්‍ර වූ උතුම් මහ සංඝරුවනට අපි මෙසේ নমස්කාර කරමු. සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං අනගතං පටිපාටියා සද්දා සීල දයාවසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු. ඇත්තටම අපි මේ 6 ශ්‍රේණියේ දරුවෝ මේ ඒගොල්ලන්ට මේ සාර ධර්ම අගයමු අභියෝග ජය ගනිමු කියලා පොඩි වැඩසටහනක් කරන්න සූදානම් වුණා. ඉතින් ඒකේ මේ පොඩි අවස්ථාවක්, ඒ කියන්නේ පැයක වගේ පොඩි අවස්ථාවකට අපේ ගරු ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න අපි මේ ආයතනයට ආවා. ඒ වෙලාවේදී හාමුදුරුවොත් එක්ක අපි කතා කරපු දේවල් එක්ක සහ මේ අපිට ඒ වෙලාවේ මෙතන කරන වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා. එදා තමයි අපි පළවෙනි වතාවට මෙතනට මේ ආවෙත්. මේ ඊට පස්සේ අපි යන ගමන් තීරණය කරා මේ වගේ වැඩසටහන් මෙතන දවස පුරාම කරන වැඩසටහනක් විදිහට අපේ දරුවෝ මෙතනට ගෙනාවොත් මම හිතනවා අපි හිතුවා ඊට වඩා මේ ඵලදායී විදිහට අපේ දරුවෝ ප්‍රයෝජනෙට ගනී කියලා. ඉතින් ඒ නිසා තමයි අපි මෙතනට එක් කරගෙන ආවේ. ඇත්තටම අද දවසේ මම හිතන්නේ ගොඩාක් දරුවන්ට ගොඩාක් ඵලදායී වුණා කියලා හිතෙනවා. මොකද අපේ දරුවෝ සාර ධර්ම පිළිබඳව ඒ වගේම හොඳ ශරීර සුවතා වැඩසටහනක් කියලා දුන්නා. ඉතින් අපි ඒක බලාපොරොත්තු වෙනවා පාසලෙත් ගිහිල්ලා සතියකට වතාවක් හරි අපේ දරුවන්ට ඒක පුරුදු පුහුණු කරන්න. ඉතින් අද දවසේ මේ විදිහට අපිට ලස්සනට බොහොම සැහැල්ලුවෙන් ඒ වගේම වඩාත් ඵලදායී විදිහට ගත කරන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ සහයෝගය අපිට ලැබුණා. ඉතින් ඇත්තටම අපි අද දවස ගැන ගොඩාක් සතුටු වෙනවා. ඉදිරියේදීත් මම හිතන්නේ අපේ ධර්මාලෝක විද්‍යාලයේ අනිත් මේ පන්තිවල දරුවෝත් මේ විදිහට මෙතනට එක් කරගෙන ඇවිල්ලා මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙයි. අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට
මේ වගේ වැඩසටහන් අපේ දරුවෝ යහමගට යවන්න මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න වගේම නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ ඇත්තටම අපි මෙතෙන්ට දරුවන් එක් කරගෙන ආවේ 6 වසරට අලුතෙන් ආපු දරුවෝ මේ ඔක්කොමලා 5 වසර ශිෂ්‍යත්වයේ සමත් වෙලා ඊට පස්සේ පාසලේ ඉන්න දරුවෝ පිරිසක් මේ. ඉතින් අද දවස ගැන කතා කරනකොට ඉතාමත්ම වටින දවසක්. දවස ඉතාමත්ම පරදායිව අපි ගත කරා. මේ දරුවන්ගේ තියෙන මානසික පීඩනය ඒ වගේ දරුවෝ රිලැක්ස් කරගන්න ඕනේ ඇති දරුවන්ට නායකත්ව පුහුණුව කොහොමද වෙන්නේ කියලා ඒ හැම දෙයක්ම මේ වැඩසටහන මගින් අපි ඉගෙන ගත්තා. ඉතින් තව දුරටත් මේ වගේ වැඩසටහන් කරගෙන යන්න මේ ආයතනයේ පාර අපේ හාමුදුරුවන්ටත් මෙතන වැඩ කරන සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම දකින විදිහට අද සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි විනය ශික්ෂණය නැතිකම. ඇත්තටම අපේ දරුවන්ගේ විනය ශික්ෂණය හදන්න මේක ගොඩාක් උදව් වෙනවා කියලා මට හිතෙනවා. ගැටලු ප්‍රශ්න රාශියකට මුල් වෙලා තියෙන සමස්ත දරු පරපුරේම විනය ශික්ෂණය ගොඩනගන්න මේ වගේ අවස්ථා තව තවත් වැඩියෙන් අපේ දරුවන්ට උදා කරලා දෙන්න ඕනි කියලා මම හිතනවා. ඇත්තටම අද දවස ගොඩක් වටිනවා අපේ දරුවන්ට. ඉතින් හැම දරුවෙකුටම මේ වටිනා අවස්ථාව ලබලා දෙන්න පුළුවන් නම් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. බෝධානන්ද ස්වාමීන් වහන්සේ මේ වන වැඩසටහන ඉතාමත් හොඳ වැඩසටහනක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. අපේ පාසලේ දරුවන්ගේ විනය සම්බන්ධව ඊළඟට මත්ද්‍රව්‍ය ඒ දේවල් සම්බන්ධව ළමයිට ඉතාමත් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහන තවදුරටත් ඉදිරියට කරගෙන යන්න සමෝටම මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මිතුරු ආයතනයේ බෝධානන්ද හාමුදුරන් විසින් අපේ දරුවන් අද දවසේ ගෙන්නලා අපේ දරුවන්ට හොඳ වැඩසටහනක් අද දුන්නා. ඒ තුළින් අපේ දරුවන්ට යහපත් ආකල්ප අවශ්‍ය වර්ධනයට ගොඩක් දේවල් අද දවසේ දරුවන්ට කියලා දුන්නා. ඇත්තට මේ වගේ වැඩසටහනකට ළමයි ටික ගෙන්නලා ළමයිට ඒ දේවල් ලබා දුන්නට මේ ආයතනයේ ඉන්න සියලුම දෙනාටත් හාමුදුරුවෝ වහන්සේටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දරුවෝ අපේ දරුවන්ව මේ වැඩසටහන යොමු කරපු අපේ ධර්මාලෝක මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමියටත් 6 වසර පන්ති භාර ගුරු බවතුන්ටත් සියලුම දෙනාටත් බොහොමින් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ බෝධානන්ද හාමුදුරුවන් විසින් මිතුරු ආයතනයට ධර්මාලෝක මහාවිද්‍යාලයේ අපේ දරුවන් ගෙනල්ලා ලස්සන වැඩසටහනක් කරා. දරුවන්ගේ පෞරුෂ වර්ධනය සඳහාත් ඔවුන්ගේ හෙට දවසේ යහපත් ආකල්ප සංවර්ධනය කිරීම සඳහා අප 6 වසරේ පන්ති භාර ගුරු බවතුන් විසින් සහ අපේ ගරු විදුහල්පතිතුමිය විසින් සංවිධානය කරලා මේ ආයතනයට ගෙනහල්ලා ඉතාමත් ලස්සන වැඩසටහනක් කරලා ළමයි වෙනුවෙන් කරපු මේ මෙහෙවර දෙමව්පියන් වශයෙන් අපි ඉතාමත් ගෞරවයෙන් අපේ බෝධානන්ද හාමුදුරන්ට ස්තුතිවන්ත වන අතර ඉතාමත් අගය කොට සැලකනවා.